සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් ට්‍රේවිල් ඩයිරිස් මම YouTube channel එකට සාදරයෙන් හැමෝම පිළිගන්නවා. ඉතින් අදත් සුවිශේෂී අවිදින ගමන තනකට ආවා. ඉතින් බලන්න ඔයාලා පොළොන්නරුවේ තාමත් අඩි 55ක් උසට නැගලා ඉන්නේ මේ ගඩොල් කන්ද ඔයාලා දන්නවාද? ඉතින් මේක ඇතුලේ ඉන්නේ ලංකාවේ උසම හිටි පිළිම බුදුන් වහන්සේ. හැබැයි එක දෙයක් තියෙනවා හිසයි එක අතකුයි බුදුන් වහන්සේගේ නැහැ තාම දැනට ඉතුරුලා තියෙන්නේ එහෙම. ඉතින් ඉතිහාසය ගැන කියනවා නම් ඉතින් මම දන්න විදිහට මේක හදලා තියෙන්නේ අපේ පරාක්‍රම බහු රජතුමා රජුරෝ 12 වෙනි සියවසේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේක තමයි පුරාණ ලංකාවේ හදපු ලොකුම පිළිමය කියලා කියන්නේ. ඉතින් නම ලංකා තිලක. ඒ කියන්නේ ලංකාවේ තිලකය කියලා ලංකාවේ මුදුන කියන එක තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට යමු. ඉතින් ඇතුලේ තියෙන දේවල් කිව්වොත් මම දන්න විදිහට කියන මේකේ බිත්ති තාමත් මං හිතන්නේ අඩි 55ක් උසයි කියලා තියෙන්නේ. ඇතුලේ බුදු පිළිමේ උස කියනවා අඩි 41යි. එතකොට ඒ කියන්නේ මීටර් 14ක් විතර කියලා තමයි කියන්නේ. හැබැයි දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඔයාලට හොඳට පේනවා මේ බුදුන්ගේ හිසයි එක අතකුයි මේ පැත්තේ නැහැ. ලංකාවේ උසම බුද්ධ ප්‍රතිමාව කියලා තමයි කියන්නේ. එතකොට මේ තිවංක කියන්නේ පිළිම ගෙයක් ඇතුලේ තියෙන මම දන්නේ සඳහන් වෙන්නේ. ඉතින් මේක ද්‍රවිඩ ශෛලියට හදපු එකක් කියලාත් කියනවා. ඒ කියන්නේ අර ඉස්සරහ දොරටු ගල් ඒ දැක්කහමත් ඒක ටිකක් පිළිගන්න පුළුවන්. ඉතින් ඇතුලේ ගර්භය අඩි 26යි 14ක් පැත්තේ තියෙන පටු අන්තරාල් හදලා තියෙන්නෙත් බුදුන්ට පිටුපාන්න නැතුව අපි මේක බලලා මේ යන්න ඕනේ. ඒක තමයි හොඳම දේ. ඉතින් බලන්න කොච්චර මහන්සි වෙලාද මේ පෞරාණික වස්තු තාමත් කරගන්නත් අපේ මුතුන් මිත්තෝන් ඉඳලා පුරා විද්‍යා ආයතනය. එතකොට ඒ ආයතන සෑහෙන වග බලා ගන්නවා. ඉතින් අර තව සිතුවම් දෙයක්ත් මේ පඩිපෙළකුත් තියෙනවා. මේ මං හිතන්නේ ලොකු උඩට යන්න මේ තියෙන්නේ නැති මහලක් වගේ තියෙන දේ පඩිපෙළ ටික මෙතන තියෙනවා යාළුවනේ. ඉතින් මේ තව ඉතුරු වෙලා තියෙනවා මෙතන මේ පැරණි චිත්‍ර ටිකක්. මේ තියෙනෙත් ගලෙන් හදපු උළුවස්ස තියෙන්නේ. ඒ උළුවස්ස වල තියෙන මේ මෙතන චිත්‍ර ටික බලන්න. මම ඉතින් පොඩ්ඩක් කරන මම ඉස්සලා වීඩියෝ එකෙන් කලින් වීඩියෝ එක අරන් ආව කිරිවෙහෙර අපේ ලස්සන චෛත්‍යයට වම් පැත්තෙන් තමයි තියෙන්නේ තිවංක පිළිම ගියේ. මම ඔන්නම් වටේම ඔයාලා එක්කන් එන්න බලන්න ඔයාලා. සබා ධර්මයත් එක්ක ඉතින් අපූර්ව නිර්මාණයක් ඉතින් කරලා තියෙනවා. ඔයාලට පේනවා නේද මේ කොහොම ලස්සනට ඉස්සර කාලේ තියෙන්නේ නැද්ද? දැනත් මේ ගස් කොළන් අතරින් මේ තියෙන්නේ මේ ජනේල් පවා යාළුවනේ මේ තියෙන කළු ගලෙන් නිර්මාණය කළා. මම හිතන්නේ තිවංග පිළිමගේට ඇතුළට හුලං යන්න තියෙන රස්නි පිට කරන්න ලස්සනට හදලා තියෙනවා.
තිවංක පිළිමයකට දකුණු පැත්තෙන් තියෙනවා චුට්ටක් එහාට වෙන්න තවත් අර චූටි ස්තූප වගේ දෙකක්. මම ඇත්තටම ඒ දෙක ගැන දන්නේ නැහැ. ඊළඟ මේ වීඩියෝේ කමෙන්ට් එක දැම්මොත් මම පොඩ්ඩක් බලන්නම් ඔයාලට ඒ දෙකත් මොනවද කියලා කියන්න. ඉතින් බලන්නකො මේ ඉස්සර රජුරුවන් කාලේ හදපු ඒ බදාම තාමත් එහෙමම ඉතුරුලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලත් ට්‍රැවල් ඩයරිස් මගේ ඇවිදින ගමනේ ඔයාලත් මොනවා හරි ලස්සන දෙයක් බලලා ප්‍රවෝලනායක දෙයක් බලලා ඉතින් ඔයාලා වින්දනයක් ලැබුවා නම් එතකොට ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. මගේ බෙල් අයිකන් එක ඔබලා මට සපෝට් එකක් දෙන්න. ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට මම තව සුන්දර ස්ථාන ගේන්නම්. ඔයාලා මාත් එක්ක මගේ වීඩියෝස් රස විඳිනවා කියලා මම දන්නවා. ඉතින් තවත් මම ඉදිරියට දේවල් ට්‍රැවල් ඩයරිස් ලංකාවට ඇවිදින ගමනේ ඔයාලට මම ලබා දෙන්නම්. ඉතින් බලන්නකො මේ හවස 6යි කාලට වගේ ඇති. ඉතින් පුදුම ලස්සනක් ඉරත් එක්ක කොච්චර ලස්සනද බලන්න. තිවංකගේ ඇතුලේ පිළිමේ තියෙන කොච්චර සුන්දර විදිහට තියෙන නැද්ද යාළුවනේ. ඉතින් දෙස් විදෙස් හැම කෙනාම ඇවිල්ලා නරබලා එයාලා බින්දනයක් සහ එයාලා ආගම දහම වෙනුවෙන් එයාලට ලොකු ශක්තියක් ධෛර්යයක් එයාලා ලබා ගන්නවා. ඔයාලත් පළොන්නරුව ආපුවාම කිරිවෙහෙරට ඇවිල්ලා කිරිවෙහෙරෙන් එහා පැත්තේ තියෙන තිවංක පිළිම ගියත් වෙන පුදාගෙන ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගෙන ඉදිරියට ජයග්‍රහණය කරගෙන යන්න කියලා මම පතනවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ට්‍රැවල් ඩයරිස් මම මේ විදිහට නතර වෙනවා. මම තව ලස්සන වීඩියෝ එකකින් ඔයාලට හම්බෙන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.